හරි එන්නකෝ ටීචර්ත් එක්ක ලස්සන පාඩමක් ඉගෙන ගන්න. මේ සංඛ්‍යා පාඩම. 11 11 12ට 12 13 13 14ට 14 15 15 15 15 15 15 14ට 14 16 16 17 17 18 18 19ට 19 20ට 20ට අපි කියනවා ඉරුබදු කියලා. මේ බලන්නකෝ මේ අපි ඉගෙන ගත්තේ 4 ශ්‍රේණියේදී අපිට අදාළ 11 ඉඳලා 20ට කොහොමද ලියන්නේ කියන එක. ඉතින් මගේ පුතාලා දන්නවා අපිට විභාගෙට දෙමළ කොටස අහන්නේ මෙන්න මේ උච්චාරණය තමයි අපෙන් අහන්නේ කියලා. බලන්න අපි එකට මොකද්ද කියන්නේ? අපි එකට කියන්නේ ඔන්රු කියලා නේද? 11ට මොකද්ද කියන්නේ? පදිනොන්රු. අපි දෙකට කියන්නේ ඉරණ්ඩු කියලානේ. මේ බලන්නකෝ 12ට කියන එක පන්නිරණ්ඩු. 13 තුනට මොකද්ද අපි කියන්නේ? තුනට කියනවා මූන්රු කියලා. 13ට පදිමූන්රු. 4ට නාන්ගු පදිනාන්ගු. 5ට අයින්දු 15ට මොකද්ද කියන්නේ? පදිනයින්දු. බලන්න ඊළඟ කොටස 6ට අපි කියනවා ආරු කියලා. එතකොට 16ට මොකද්ද කියන්නේ? 16ට අපි කියනවා පදිනාරු. 7ට අපි කියනවා ඒලු කියලා. 17ට මොකද්ද අපි කියන්නේ? 17ට අපි කියනවා පදිනේලු. 8ට කියන්නේ එට්ටුනේ. 18ට පදිනෙට්ටු. ඔන්න ඔය විදිහට අපිට මේ ටික ඉක්මනින්ම පාඩම් කරගන්න පුළුවන්. හරිද?